ක්‍රිස් කැඳවා තිබෙනවා පන්දු රැකීම සඳහා අතිරේක පන්දු රකින්නෙකු හැටියට පන්දු පිටිය ඔෆ් ස්ටම්ප් එක දෙසින් පිටේ ඉන්න දෙසින් පස් දෙනෙකු යදවා දැන් මෙන්න මතීෂ දිවයන පායින් අය ආක්‍රමණය කරන්න පා ආවරණය නමුත් එතරම් වේගයක් පන්දුවේ තිබෙන්නේ නැහැ වේගෙන් පන්දුව යමු නානම් බොහෝ දුරට ඒ දැවි යාමකට ඉඩ තිබුණා මන්ද ඩීප් ස්කාලේකේ පන්දු රකින්නෙකු යදවා සිටිනවා එය එක ලකුණකින් සීමා කිරීමට සමත් වුණා. මේ පන්දු ඕවරේ තුල ලකුණු දෙකක් පමණයි දැනට ලබා දී තිබෙන්නේ පන්දු දෙකක් තුල. ඔව් තවත් පන්දු හතරක් ඉතුරුව තිබෙනවා. පන්දු විශේෂයෙන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි මේ මා විටින් විට සඳහන් කරන මතීෂ පතිරණගේ යෝක පන්දුව. ඒට තරමක් අසිරින්නේ මේ යෝක පන්දුව මතීෂ පතිරණ නොදෙන්නේ මේ යෝක පන්දුව. අපි බලමු මේ ඕවරේදී යෝක පන්දුවක් ලැබෙයිද කියා. කෙසේ වුණත් මොහමඩ් වසීම් බෝල් මෙන යෝක පන්දුව ලබා දෙනවා මේ අඩුව පන්දුව ඉපිලෙනවා සමගම ඉපිලෙන්නට පෙර ආතුව පහරක් එල්ල කරනවා මේ මතීෂ පදිරණ ආද දිනේදී ලබා ගන්නා දෙවන විකට් ලබා ගන්නා ක්ලීන් බෝල් කෙලින් කඩුල්ලේ පන්දුව වදිනවා දසදහසක් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව රාත්‍රියේ නිදි දියුඩුවට යන්නට කියා අද නිදි වරාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සැදී පැහැදී තිබෙන ආකාරය සබාදහමටත් අභියෝග කළ මිනිසා සිටින බැව් පැහැදිලිව සඳහන් කිරීමට වන් සබාදහමෙන් එක් තනගයක් වසා දමනු ලැබුවා අද ඒ රාත්‍රියේ කාලෝක කරමින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායම එකට එකක් හැටියට තනගාවලිය අවසන් කිරීමට වෑයම් කරනවා හොඳ පන්දු යයිවා. ඔව් මතීෂ කැඳවීම ඉතාමත් සාධාරණීකරණය කළා ඔහු. මේ තරගයේ කැඳවීමත් සමග බොහෝ අපේක්ෂා කළා මතීෂ පතිරණ විශේෂයෙන් IPL තරග රටාව තුල වීරයෙක් බවට පත් වී සිටින ශ්‍රී ලංකාව අපිට ප්‍රශ්නයක් වුණා IPL තෝරනවා නම් ඇයි ශ්‍රී ලංකාව තෝරන්නේ නැත්තේ කියලා. ඔව් මම හිතන්නේ ඔහු ඉතාමත් සාධාරණයක් ඉටු කළ අධ්‍යයනයේදී මේ දක්වා මේ ඕවරේ පන්දු 3ක් තුල ලකුණු දෙකයි මේ තීරණාත්මක ඕවරේදී ලකුණු දෙකක් ලබා දීම මම හිතන්නේ මතීෂ මේ තරගයට යලිත් ශ්‍රී ලංකාව කැඳවාගෙන පන්දු ඕවරේ හැටියට මේ දක්වා අපිට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා බන්දු. ඔව් පැහැදිලිවයි තාම සාර්ථකයි තාම සාර්ථක පන්දු යැවීමක නිරත වෙන්නේ පන්දු 9ක් තුල ලකුණු 28ක් ලබා ගැනීම දැන් අතරම සාධාරණීය කරන්නට බෑ මොහමඩ් වසීම් දැන් පන්දුවට පහර දීම සඳහා පිටිට පිවිසි තිබෙන නව පිටිකරුවා ලකුණු 46ක් පමණයි තරග 33ක් තුල ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ ඔය තාමත්ම පන්දු යවන්නේ කොහෙටද තමයි වයිඩ් ජෝක පන්දුවක් හා සමානව පන්දු යමු වෙන්නේ පාරක් කිරීමක ඉල්ලා සිටින විදුසරු හෙඩ් අප් ආයගේ කෙසේ වුණත් ඒ වයිඩ් පන්දුවක් ඇතුළේ සංඥා කරන්නේ නැහැ මෙන්න මේ තමයි අපි සඳහන් කළේ මේ මතීෂ පතිරණ බලා ගන්නට වන ක්‍රීඩකයෙකු කියන්නේ. ඔගේ ඒ පන්දුව යාන්තමින් බේරුණා කියන්න පුළුවන් වයිඩ් පන්දුවක් නොවි. විශේෂයෙන් ධෝනි තමයි මම හිතන්නේ මොහුව අප කියනවා අර උපමට්ටම් කර කරලියට ගෙනාවේ. ඔහුගේ ගුරුහරුකම් තුලින් මතීෂ පතිරණ ඉතාමත් මැනවින් රැක බලාගෙන ඔහු ඉතාමත් ඉහළ මට්ටමට ගෙන මේ ගෞරවය මා නිර්ලෝභීව ධෝනිට ලබා දෙනවා. ඔව් වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් ලැබෙනවා කණ්ඩායමට. අපි කිව්වේ මේ තමයි පතිරණගෙන් බලාගත යුත්තේ කියා. පතිරණ මේ පසුපෙළේ පිටිකරවන්න තරම් බයක් දක්වන්නට අවශ්‍ය නැහැ. ඔහුගේ ආවරණ ආක්‍රමණය කරනවා නම් මීට වඩා සාර්ථක කරගන්නට තිබෙනවා. ඔහු උත්සාහගතේ වයිඩ් යෝක පන්දු ඩෙත් ඕවර්ස් වලදී අවසන් පන්දු ඕවර කීපය තුල සාමාන්‍යයෙන් වේග පන්දු වන ලෝ ෆුල් ටොස් පන්දු සහ වයිඩ් යෝක පන්දු යොමු කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසාම වන්නට තමයි වයිඩ් පන්දුවක් ඔහුට ලැබුණේ. කෙසේ වුණත් හොඳ පන්දු යැවීමක නිරත තිබෙනවා. පන්දු ඕවර 3ක් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ලකුණු 27යි විකට් දෙකයි. පන්දු පිටේ යලිත් වෙනසක් සිදු කරනවා මේ වන විට. පිටකරවා පිටුපසින් පන්දු රකින්න සිව් දෙනෙක් සිටිනා විකට් රකින්න සමග. ෂෝට් ෆයින් ලෙග් විකට් රකින්න ෂෝට් third man backward point. වෙන වේගවත් පහරක් එල්ල කරනවා. වේගෙන් පන්දු වැදින ලකුණු 6ක්. මතීෂ පතිරණ ඉදිරියේදී පතිරණට දැනෙන්නට එල්ල කරන ලද පහරක් ඇටියට පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්. විශාල වශයෙන් ඉහළ නැගා මා හිතන හැටියට මේ විදුලි ආලෝක දහරා පතුරවන මේ විදුලි පහන් ටැඹවිලට වඩා ඉහළින් පන්දුව ස්ලොට් හි පන්දුව පත් වෙන්නේ ඉතාමත් සාර්ථකයි. පාදයක් පසුපසට ගත්තා. පිටේ ඉන්න දිසින් ඇදින පන්දුවට මිඩල් ඔෆ් ද බැට් පිටේ හරි මැදට හොඳින් පන්දුව යොදා ගනිමින් ලකුණු 6 ලබා ගන්නේ දෙවන්ත 6 පාරක්. විශිෂ්ට පාරක්. එතමත් තියුණු තරගයක් බවට පරිවර්තනය වීමේ සියලු ලකුණු පහළ වී තිබෙනවා. ඒ ලකුණු 6ත් සමග යලිත් කිසියම් ආකාරයේ ප්‍රකෘති තත්වයකට පැමිණියා පාකිස්තාන් කණ්ඩායම.
දැන් අවසන් ඕවරේ උන්ට ලබාගන්නට තිබෙන ඉලක්කය තවත් අවම වුණා ඒ ලකුණු 6 සමග. ඒ අනුව මේ පන්දුව ලකුණු අවම වශයෙන් ලකුණු දෙකක් හෝ ලබා දී බේරා ගැනීමට හැකියාව ලැබුණොත් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඕවරේදී අවසන් ඕවරේ යවන පන්දු යවන්නාට දැඩි අභියෝගයක් එල්ලවනවා. කෙසේද ඔහු ඒ පන්දුවරය ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. මේ පන්දුවරය තුළ මේ වෙන විට ලකුණු 10ක් ලැබී තිබෙනවා. යලිත් වේග පාර කෙලකට පන්දුව මිඩෝන් දෙසට ඇදියන්නේ පන්දුව රැක ගන්නවා. එක ලකුණකින් සීමා වෙනවා. ඒ ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 140යි. පන්දු ඕවර 11ක් අවසන් පන්දු 20ක් පන්දු 6ක් තුළ ලකුණු 20ක් ලබා ගැනීම ජයග්‍රාහී ඉලක්කය. ඔව් දැන් මොන කණ්ඩායමකට මේ තරගයේ දෝලනයේ වේදෝ කියා අවසන් ඕවරේදී ලකුණු 20ක් ලබා ගැනීම තරගයේ පැවැත්වෙන ආකාරය අනුව වාසී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට. මන්ද කඩලු 7ක් බිඳ වැටි අවසන්. නමුත් මේ පෙර ආතුව මතීෂ පතිරණට එල්ල කර දැවැන්ත 6 පහරත් සමග අපිට කියන්නට බෑ කොයි අතර පන්දුව තරගයේ ජය දෝලනයේ වේදෝ කියා බං. එතන මා ඉතා විශාල වශයෙන් දකින සතුටටපත් වෙන දවසක් හැටියට මා දකින මේ තරගයේ ජය පරාජය කෙසේ වුණත් ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට සිංහල ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව ඒකාබද්ධව මේ තරගයේ නැරඹීම සඳහා පැමිණ තිබෙන ආකාරය ශ්‍රී ලංකන් කියන නාමය ඔවුන් අගය කර තිබෙන ආකාරය මා කතා කරනවා සමග මේ රූපරාම තුල අපි දකින්නේ ශ්‍රී ලාංකිකයින් හැටියට හැමදෙනාම එක්කාසු වී මෙම තරගයේ නැරඹීම සඳහා පැමිණ තිබෙන ආකාරය සංග්‍රහශීලීත්වය ලෝක කුසලානේ තරග වැඩිීමේදී පාකිස්තානයේ ඉල්ලා සිටි ශ්‍රී ලංකාවයි අපිට සුදුසු රට තරග වදින්නට ඒ එදා මෙදා තිබෙන තියෙන මිත්‍රශීලීත්වය ඒ වගේම කියන්නේ මා හිතන හැටියට පොළොන්නරු යුගයේදී මේ මුස්ලිම් ජාතිකයින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පන්දුවේ මේ ඉෂාන් මාලිංග කැඳවා තිබෙන පන්දු යැවීම සඳහා ඔහුගේ ප්‍රථම පන්දුවේදී ලකුණු 22ක් ලබා ගත්තා. හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී ඉක්මන ලකුණ දුවද්දී දවා ගන්නවා. කෙලින්ම විකට් රකින්න කුසල් මෙන්ඩිස් ඉතා සාර්ථක ලෙස පන්දුව රැකගත්තා. කෙලින්ම දිවේදී කඩුල්ලට යොමු කර පන්දුව ලේසියෙන් පාස්වෙන් මේ අනුව විකට්ටුව ලබා ගැනීමට සමත් වෙන දුවද්දී දවා ගනිද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 141යි විකට් දැන් 7යි පාකිස්තාන. බන්දුල මෙහිදී මා ඉතාමත් අගය කරන කුසල් මෙන්ඩිස්ගේ ඉවසීම ඉතා කලබල වූයේ නැහැ. ඔහු පන්දුව රැකගත් සැනින්ම ඔහුගේ ඉලක්කය ඉතා හොඳින් මැනගෙන මේ අපි පුනරූපණ දකින්න මොනතරම් අසීරු ලකුණක්ද ලබා ගන්නට ගියේ. ලකුණු පිපාසයකින් සිටින්නේ පාකිස්තානය. ඔවුන් පරදින්නටම කැමති නැහැ. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම තමයි උන්ගේ ඉලක්කය. කෙසේ වුණත් මේ අවස්ථාවේදී ෂාන් මාලිංග අවුට්සයිඩ් ඔස්ටම් පිටේ ඉන්න දෙසින් පන්දුව යොමු කළේ මදක් පිටතින්. ඒ හොඳින් පන්දුව විකට් රකින්න හැටි රැකගෙන ඔහු දමා ගැසුවේ නැහැ. යාන්තමින් පන්දුව යොමු කරා පමණයි ඒ වාසිය කසිනෝෆ්‍රොප් පයිමාස්රොප් පිටින් වත් කිරීමට සමත් වෙනවා. ලකුණු 9ක් ලබා සිටිනවා. බන්දුලේ කඩුල්ල ලබා ගන්නවා සමග අමතර වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා. එනම් ඩොට් බෝල් එකක් ලකුණු ලබා නොගත් පන්දුවක්. ඒ අනුව තවත් පන්දු 5ක් පමණ ඉතිරිව තිබෙන්නේ ලකුණු 20ක් ලබා ගන්නට. දැන් නම් අසීරු තත්ත්වයක් මන්ද එතරම් වේගවත් පිටිකරුවන් නොවේයි පන්දුවට පාර දෙන්නේ. නසීම් බොහෝ සෙයින් ඔහු හිටි අඩියේ එල්ල කරන ලද පහරවල් බොහෝ තරඟ වෙනස් කොට තිබෙන ක්‍රීඩකයෙක් බැව් යවුන ක්‍රීඩකයා අපට සඳහන් කිරීම වේගෙන් පන්දු යවන්නා. ඒ වගේම වේගවත් පහරවල් කර ඔහු පෙළඹෙන ආකාරය දකින්න ලැබෙනවා. ආසියානු කුසලාන තරඟ අතරේ ගත් කල පසු පෙළ ඉතාමත්ම ප්‍රබල අන්දමින් වේගවත් පහරවල් එල්ල කර ආකාරය පැහැදිලි. දැන් තරඟ 30කදී ලකුණු 60ක් 33කදී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. වේගවත් පාරක් ඒ උඩ පන්දුවක් එඩේට ඇදියන්නේ. රැක ගන්නට පැමිණෙන්නේ නැහැ. එක ලකුණකින් සීමා වෙනවා. ඇතින් මේ උඩ පන්දුවක් හැටියට පන්දුව යටට එන්නට තිබුණු ආකාරය අප පුනරූපණ දකින්නට පිළිවන් නම් බොහෝ සෙයින් ඒ අපිට දකින්නට පිළිවන්. කෙසේ වුණත් ඒ සිදුවුණු ස්වරයක් අපිට දකින්නට නැහැ. කෙසේ වුණත් එක ලකුණක් ලබා ගන්න. මෙහිදී අවධානම ලබා ගත්තේ නැහැ. උඩ පන්දුව රැක ගන්නට ආවා නම් ඇතැම් විට උඩ පන්දුව රැක නොගෙන ලකුණු 4ක් පවා ඇදියාමට ඉඩ තිබුණා. මම හිතන්නේ මේ අවස්ථාවේදී වයිට් පන්දුවක් හා සමාන පන්දුවක් වයිට් පන්දුවක් හැටියට සංඥා කරන මේ මොහොත වන විට ඒ කතරයක ලකුණක් කණ්ඩායමට ලැබෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව තවත් පන්දු 4ක් තුල ලකුණු 18ක් ලබා ගැනීම. පන්දු 4ක් තුල ලකුණු 18ක් අවශ්‍යයි.
තරඟ ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා මේ පන්දු 4 අමුතු මාදිලේ පන්දු පිට සකසා තිබෙන්නේ වේගවත් පුල් පහරකට පෙළඹෙනවා හරියාකාර පිටේ වදින්නේ නැහැ පන්දු 3ක් තුල ලකුණු 18ක් ලබා ගැනීම ජයග්‍රහී ඉලක්කය අසීරු ඉලක්කයක් හැබැයි 6 වතුරක් හොඳට මෑති පන්දු 3ක් ඇති මේ තරඟේ ජය ගන්නට හරියාකාර පහරවල් එල්ල කරනවා මේ මොහොතේදී වයිට් ගලෙහි පන්දු රැකීම සඳහා ක්‍රීඩකයෙකු යොදවා තිබෙනවා ඒ කමිදු මෙන්ඩිස් ඒ වගේම ෂෝට් තර්ඩ් බෑන්ේ පන්දු රැකීම සඳහා මහේෂ් තීක්ෂණ එක්ෂකවෙහි චරිත අසලංක පන්දු රැකෙන ශිපකවෙහි පැතුම් නිසා වයිට් පන්දුවක් යලික් සංඥා වෙනවා කිසිසේත් අගය කරන්නට බෑ ඔව් පීඩනය අනවශ්‍ය පීඩනයක් ඔහු ලබාගෙන තිබෙන්නේ පිටිකරු ආක්‍රමණය කිරීම තමයි වැදගත් වන්නේ ඒදී විශේෂයෙන්ම මම හිතන්නේ හරිහැටි පන්දුව අපි කියන ග්‍රිප් කරන්න ග්‍රහණය කිරීමට හැකියාවක් නැහැ. චේන්ජ් ඔෆ් පේස් ඕෆ් කට පන්දුවකට යොමු කරන්නේ පන්දුව චේන්ජ් ඔෆ් පේස් පන්දුවේ වේගය අඩාල කරමින් නමුත් ඉලක්කයක් දකින්නේ නැතුව ඔහු පන්දුව තනතිරුවට යොමු කළා පමණයි මේ වෙන විට වයිට් පන්දු 3ක් යොමු කිරීමට සමත් වී තිබෙනවා. දෙකක් සමත් වී තිබෙනවා. යලිත් වයිට් පන්දුවක් මේ තුන්වෙනි වයිට් පන්දුව. කිසිසේත් නායකයා පැමිණ මේ ලාබාල ක්‍රීඩකයා එතරම් පළපුරුද්දක් නැති ක්‍රීඩකයා කිසියම් විදිහකින් ඔහුට කිසියම් උපදෙසක් ලබා දී යුතුයි අනිවාර්යෙන්ම බන්දුල විශේෂයෙන් නායකයා මෙහිදී විශේෂයෙන් කාර්ය මයිදානේ දශම් ශානක පිටියේ නැහැ ඒ වෙනුවට තමයි කමිදු මෙන්ඩිස් පන්දු රැකීම සඳහා චරිත අසලංකට කුසල් මෙන්ඩිස් සමක් පවසා සිටියා චරිත අසලංක දැන් උපනායකයා හැටියට නායකත්වය ලබා ගැනීමෙන් කටයුතු කරමින් සිටින්නේ කෙසේ වුණත් ඔහු කිව් දේ හරියට පණිවිඩේ ගියේ නැහැ පන්දුව ලබා දුන්නා කුසල් මෙන්ඩිස් බලාපොරොත්තු වුණා කිසියම් දෙයක් අපි බලමු යලිත් වයිට් පන්දුවක්ද නැහැ හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී ඔහු අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් පන්දු යවන්නේ පහරවල් එල්ල කිරීමට මේ පිටිකරුවන් බොහෝ සෙයින් ඔමාගේ පායිනකින් පන්දුව ඇදී આવොත් වේගවත් පහරවල් කරා පෙළඹෙනවා පන්දු දෙකක් තුල ලකුණු 16ක් ලබා ගැනීම කිසිසේත් හිතන්නට බෑ කෙසේ වුණත් වයිට් පන්දු ලබා දුන්නොත් දැන් චරිත අසලංක පවසා සිටිනවා මේ පන්දු යැවීම පිළිබඳව මීට වඩා කල්පනාකාරී විය යුතුයි මන්ද ඊළමට ලෝක කුසලානයක් වෙනුවෙන් තරඟ වැඩිමේදී ප්‍රශාන්ත් මාලිංගත් පන්දුවට පන්දු යැවීමට සිටින දක්ෂ පන්දු යවන්නේ හොඳ පන්දුවක් ලෝවීමක් සිදු වුණ අවස්ථාවේදී පන්දු පහලින් ඇදී ආවේ තරම් වේගයක් පන්දුවේ රඳවා ගත්තේ නැහැ ඔහුගේ පෙළේ මද වේගයකින් පන්දු යැව්වේ ඒ නිසා බොහෝ සෙයින් දැන් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් එක පන්දුවක් තුල ලකුණු 10ක් ලබා ගැනීම කිසිසේත් ලබා ගන්නට පුළුවන් අවස්ථාවක් නොවේයි. බන්දුල මේ ඕවරේ පුරාම ලසිත් මාලිංග 4 සීමාව අසල සිට ඔහුව කිසියම් ආකාරයකින් මෙහෙවනු ලැබුවා. ඔහු සෑම පන්දුවෙන් පන්දුවටම ඔහුට කිසියම් උපදෙසක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් පන්දු යැවිය යුතුයි යන්න. ඔව් පුහුණුකරුවන්ගේ යුතුයකම තමයි එක තැන වාඩි වෙලා කතන්දර කියනකට වඩා පන්දු පිටේ වටාම ගමන් කරමින් කෙසේ හොත් මේ අවස්ථාව ලබාගෙන වයිට් පන්දුවක් යලිත් සක්ජා වෙනවා. ඒ කියන එකක්වත් අහන පාටක් නැහැ. පිට හරහට ගොස් පන්දුවේ ඇදී ගියත් තමා වයිට් සීමාව ඉක්මවා පන්දු යැවීමේ වාසිය තමයි පිටිකරුවාට ලැබෙන විනිසුරු සංඥා කරේ පන්දුව ඇදී ගියේ වයිට් පන්දුවක් ඇටියට පිටිකරුවා ගමන් කරමින් පිට මැදින් වාගේ ඇදී යනවා. එළවා ගොස් පහරවල් කිරීමට යාම නමුත් කිසිසේත් ඒ පන්දු යැවීම අගය කරන්නට බෑ. ඔහු පීඩනයට ලක් වී තිබෙන ආකාරය. එක පන්දුව යවන්නට තිබෙන ලකුණු 18ක්. අනිවාර්යයෙන්ම ලකුණු 6ක් ලබා ගන්නට පිටිකරුව ආසන්නයට පන්දු යවුවත් බොහෝ සෙයින් සාධාරණීකරණය කරන්න පුළුවන්. කුමකින් කුමක්ද? පාවරනේ පන්දුව වදින්නේ ඉල්ලීමක් කරනවා. down the leg පන්දුව පායින් පසු කරනසේ පන්දුව ඇදී යන ලීලාව තමයි පන්දුව පත්‍යස්සමක අපිට දකින්න ලැබෙන්නේ. මේ අනුව පන්දු ඕවර 12 අවසන් වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 146යි ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් ඇටේටයි මා මේ දකින්නේ පහසු ජයග්‍රහණයක් නෙවෙයි. මේ අවස්ථාවේදී දෙවන මිනිස්සුන්ට අවස්ථාව සලසා දී තිබෙන මේ දැවියාම පිළිබඳව